ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ඓතිහාසික සබරගමුවේ රුවන්පුරේ ගොඩකවැල මල්වස්සාවේර භාවනා මධ්‍යස්ථානයේ සිට ඔබ අප මෙලෙස එකතු වෙන්නේ අද ඉතාමත්ම චමත්කාර ජනක පුණ්‍ය කර්මයක ආරම්භය සටහන් කරන්නට. මේ ප්‍රදේශයේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සරු සමූහ ව්‍යාපාරයේ අධිපති රුවන් නිල්මිණි බස්නායක මැතිතුමන්ගේ සදාදරණීය බිරිඳ සිහිපත් කරමින් ඇයගේ සිහිනයක් අද දවසේ සපත කරමින් සිදුවෙන අභිනවයෙන් ඉදිවෙන චෛත්‍යරාජානන් වහන්සේගේ නිදන් වස්තු තැන්පත් කිරීමේ මහා පින්කම සමගයි අපි එකතු වෙන්නේ. මේ සියලු කටයුතු සජීවී දසුන් ලෙස ඔබ වෙත ගෙනෙන්නට අපි සබරගමු ටීවී මානෙල් වීඩියෝ සමග මේ මොහොතේ සූදානම්ව සිටිනවා. ඔබ හැමෝටම ආරාධනා කරනවා මේ අතිශය පුණ්‍යවන්ත දසුන් මේ මහා පින්කම නරඹන්නට අපිත් එක්ක එකතු වෙන හැටියට. ජීවිතේ පින්කමක් කරන්න විශේෂයෙන්ම කිසියම් විදිහක මූලික කරුණක් යෙදෙනවා, හේතුවක් යෙදෙනවා. මීට වසර කිහිපයකට කලින් ඓතිහාසික මල්වස්සාවේර භාවනා මධ්‍යස්ථානයේ වන්දනාමාන කරපු ගොඩකවැල සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වගේම ජීවිතයේ සෑම අංශයක්ම ස්පර්ශ කරපු ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් හැටියට අද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක් වුණු සරු සමූහ ව්‍යාපාරයේ අධිපති රුවන් නිල්මිණි බස්නායක මැතිතුමා එතුමන්ගේ සදාදරණීය බිරිඳ සිහිපත් කරමින් ඇයට භවගාමී ජීවිතයේ උදෙසා පුණ්‍ය අනුමෝදනා කිරීමටයි මල්වස්සාවේර මේ සෑරදුන් ඉදි කරන්නට ඔහු කල්පනා කරේ. මීට වසර කිහිපයකට කලින් ස්වකීය බිරිඳ සුජීවත්ව සිටියදී මේ විහාරස්ථානයේ වන්දනාමාන කර ගැනීමෙන් පසුව බිරිඳගේ මුවින් පිට වූ වදනක් තමයි අපට මල්වස්සාවේර විහාරස්ථානයේ බෙහෙරත වහන්සේ නමක් ඉදි කරන්නට හැකියාව ලැබුණා නම් කොච්චර හොඳද කියන කාරණාව. ඇය අප නොසිතූ මොහොතක අප අතරින් වෙන් වුණත් රුවන් නිල්මිණි බස්නායක මැතිතුමන්ට ඒ ඇයගේ ජීවිතයට සමුදෙන්න සිද්ධ වුණත් ඔහු කල්පනා කළා මගේ යුතුයකමක් මගේ සදාදරණීය බිරිඳ සිහිපත් කරලා ඇයගේ සිහිනයක් බඳු වූ මෙවැනි වෙහෙර වහන්සේ නමක් ඉදි කරන්නට මා කටයුතු කළ යුතුයි කියන බව. අන්න ඒ නිසා බොහොම කෘතවේදීත්වය පළ කරපු ස්වාමි පුරුෂයෙකු ලෙස තලතා මාරබේ බස්නායක සිය ආදරණීය ස්වාමි දියණිය වෙනුවෙන් ඇයට එවන් අකල් මරණයක් කිසිම ආත්ම භාවයකදී සිදු නොවේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් එක්ක රුවන් නිල්මිණි බස්නායක මැතිතුමා අද ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වැඩ කටයුත්තකට අතගසලා එහි ඉතාමත්ම වැදගත් පියවර අද දවස චෛත්‍යරාජානන් වහන්සේගේ නිදන් වස්තු තැන්පත් කිරීමේ මහා පින්කම අප දකිනවා අති විශාල ජනකායක් මේ වෙනුවෙන් නිදන් වස්තු දෑතේ තබාගෙන ජීවිතයේ බොහොම කලාතුරකින් එළඹෙන මේ සුපින්මත් අවස්ථාව උදාවනතුරු රැඳී සිටින ආකාරය අපට දකින්න පුළුවන්. මේ සියලු දසුන් ඔබට සබරගමු ටීවී සහ මානෙල් වීඩියෝ ආයතනයත් එක්ව මුළු මහත් ලෝකයේම සදහැවත් බෞද්ධයන්ගේ සිත් පහන් සුවේ පිණිස ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවස එළඹෙන්නේ අන්න ඒ මහා පින්කමේ තතු විස්ති සබරගමු ටීවී හරහා ඔබ දැක බලා ගන්නටයි. අප ඔබට ආරාධනා කරනවා රැඳෙන්න සබරගමු ටීවී සමග. පාය පුරන්
හිරෝ මඩල අනවතප්තයේ සත් බිම්බෝ පෙයුම තුසිත විමානේ පරසතෝ කොසොම සාදු වන්දිමේ මාගේ ගෞතම සමීද සසර ගමන දුක බව දැනගත්දා සසර පුරා පතිනිය හැරදා අතිර භවයේ සැනසුම් සුව සොයලා සමිඳු නික්මුණා ඇසල පොහොයදා සුන්කල මරෝ බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බුදු බව ලැබ සමීදේ පින්කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමි නිර්වාණේ රුවන් කඳක් වන් රන්වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැස ලොවක් නිවාලන අමයොරෝ අදන දොහොත් තබා වඳිනෙමි මම සමීද පතකරන් පැහැසිරේ පතොල නෙත සිත සනසන සංසුන් ගමන ඉදේ කරනා සම්බුදු ගුණය සිහිකර වඳිනෙමි තිලොවග සමීද අඩවන් දෙනෙතේ කරුණාදහරයි මිසදිටු අඳුරට දැල්වූ පහනයි මෙත් කරුණාවෙන් සිත සනසලයි සුගත තථාගත සම්බුදු සරණයි පින්කඳ බබලන රන් රැස් දහරයි දංකඳ අඩුවක් නැත පින් සාරයි ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි සක්මන් කරනා රන් රොවරුසෙරෝ ඉක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ සිත් මල්යායම පුදමින් සමේදෝ භගවත් මුනි සාද වන්දිනෙමි සාදු කැට
කැඩපත මෙන් නෑන බල ඔපවත් කළ සැඩසුළඟට නොසැලෙන සේවනක් ලෙස ගෝර සසර මග මරු බාලසුන් කළ සුගත මුනි දෝසාද වදිනේ මේ තුන් කාල දිතිස් පුරුෂ ලකුණින් ගත දෙලොන මහත් දැති පින් මහිමය පිරුණ පිරුමන් පුරමින් කල්ප පුරණ කළ මහ සමේදෝට වඳිනේ නිතෙන සනසන අමයෝරෝ දහමයි තුන් සිත පහදන සම්බුදු වදනයි තුන්දොර සංවර කරවන පිහිටයි තුන්කල් මගේ බුදු හිමි නම දෙන්නයි කතරට වහිනාම දම් වැස්සයි සසරට බැඳී බැමි සුන් කළ දහමයි මතුවට පවතින නිර්මල වදනයි පිහිටට මගේ බුදු හිමියන් පමණයි පිත්මං සදමින් නිවනට මහගෝ සංසුන් ගමනින් පසු පාස වටිනු සිව් මහා පිරිසෙන් පුදසෙත් ලබනු සිරි ගෞතම බුදු හිමියන් වඳිමු පිහිටක් අවැසිව සිටියාය සොයනා සරණක් වේ සසරෙන් ගොඩ තබනා නිවනින් ලෝ සත සැනසුම් ලබනා අමාමෑණී නම දෙමි බැතිනා අතමිට්ටෝ දුදනන් දමනය කරනා ලහිරු මඩලසේ සැනසුම් සදනා දෙපියුමෙන් මහබඹු අදිනා බැතිසිත් පුදදේ වඳිනෙමි සමිදා වින කරනට මඟ පැමිණෙන රොතුරෝ බාධක වලටද මෙත් බාල පැතිරු රෝබිය අඳුරද නිති දෝ
ගුරු කරවෝ සිහිකර වඳිනේ මේ සම්බුදු සමිඳු සොයමින් අසරණ දනලෝ පිරුණ කරුණාවෙන් සිත සැනසුම් දෙවන අසදිස මහකොළුනින් පෙරේ උතුල ලොවුතුරු හිමි සාද නම දෙමි නිතේන මහ බඹුනගේ පිදුම් ලබන්නේ සෙව් පිරිවර පිරිසෙන් සැරසෙන්නේ සිව්පසයෙන් නීතේ පිදුම් ලබන්නේ සම්මා සම්බුදු හිමි නම දෙන්නේ දැකුමෙන් දැසට දුක් සංසිඳුනි වදනින් සැනසුම සතහට ලැබුණි නිවනින් රුදු සසරේ දුක නිවුණි අංගීරස මගේ බුදු හිමි වඳිමි දෙව්ලොව දෙවියන් බඹුන්ද පුතන නාලොව සුරලොව දෙවි පුද දෙවන සුවඳ දුමින් කුසුමින් පුද ලබන සමිත උතුම් මම වඳිනේ නිතර නොපෙනෙන සසර දනව්වේ ඉමක් සොයාගෙන එතෙර දකින්නේ මලක් පුදාගෙන නිතර සිතන්නේ සම්මා සම්බුදු පිහිට පාතන්